දැන් ඔබ වහන්සේ එක තැනක සඳහන් කරනවා දෙවියෝ කියලා જાතියක් නැහැ කියලා. ඒ වගේ කීපයක් තිබ්බා දෙවියෝ කියලා සාධකයක් නැහැ කියලා. අවසානයේ ඔබ වහන්සේම කියනවා බුදුරජාණන් වහන්සේ බුදු වෙද්දී මොකක්ද දේව සංකල්පයක් කියලා දෙවියෝ හිටියාය කියලා මොකක් හරි කතාව. ආචාර්ය බුදුහාමුදුරුවෝ වෙන සූත්‍රවල තියෙනවා. අපේ ගොඩක් සූත්‍රවල තියෙනවානේ. ඒක තමයි පරස්පරතාවය මොකක්ද කියලා ඔබ වහන්සේ පැහැදිලි කරගෙන මම කතාවට යනවා. පැහැදිලිවම ඇත්තටම මේ ඔය දේවත්වයේ සම්බන්ධව දැන් අපි ඕපපාතික සත්තුන්ටනේ දෙවියෝ දාන්නේ. එතකොට දැන් මම මුලිනුත් කිව්වේ දෙවියෝ ගොඩනගා ගත්තෙම සංකල්පනේ. සංකල්පීය වශයෙන් තමයි අපි දේවත්වයන් ගොඩනගන්නේ. අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න අපි දෙනවා. දැන් දේව සම්බන්ධව තියෙන ත්‍රිපිටකානුගත අර්ථ තමයි එක තැනක දේව කියලා හඳුන්වන යහපත් කියන එක. තවත් එකකින් හඳුන්වනවා දේව ගෝත්‍රයක්. හරිද? ඒ කියන්නේ ඊළඟට ලැජ්ජා බයටත් දේව කියනවනේ අපි. දේව ධර්ම ජාතකයේදී කියන්නේ මොකද්ද? දේව ධර්මයේ මොකද්ද? ලැජ්ජාව සහ බය. හිරියොතප් දෙක. එතකොට දේව කියන වචනය ඇතුළෙම මේවා වෙන්නේ යහපත් කියන අර්ථය. ඊළඟට තමයි දවස් සූත්‍රයේ සම්මුති. අර බුදුහාඳුරුවම කියනවනේ මේ සම්මුතියක් හැටියට මිනිස්සු උසනින් කියද්දි මම ඒක මේ පිළිගන්නවායි කියන. ඒක මේ බුදුහාඳුරුවෝ කියනවා භාරද්වාජය මේ ලෝකේ දෙවියන් ඇති බව බොහෝ දෙනා සම්මත දෙයක්. සම්මතයක් තියෙනවා. උච්චේ සම්මතංකෝ වේතම් භාරද්වාජ ලෝකස්මින් යදිදන් දේවාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සමහර සම්මුතීන් වලට බුදුහාඳුරුවෝ පහර ගහන්න ගියේ නැහැ. දැන් අපේ මිහිඳු හාමුදුරුවෝත් ඇවිල්ලා ඒකනේ කරේ. ඒ කියන්නේ ඇදහිලි තිබ්බ විශ්වාසවල වලට එයා බෞද්ධ මුහුණුවරක් ආදේශ කරා. තවත් මේවා ගත්තා ත්‍රිපිටකයේ දැන් අපිට හම්බෙන සමහර ඒ කියන්නේ මේ ත්‍රිපිටකයේ සාහිත්‍ය කොටස. මොකද්ද සාහිත්‍ය කොටස? ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියම් විහෙරති ජේතවනේ අනාථ පිටිකස්සාරාමි කියලා අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්‍ය අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා කියලා හැම සූත්‍රයකම තියෙනවානේ ආරම්භක එකෝමත් එක රටක කෑල්ල. ඔව්. ඒකේ තමයි කියන්නේ දෙවියෙක් ආවා මධ්‍යම රාත්‍රියේ. දැන් දෙවිවරු එන්නේ මධ්‍යම රාත්‍රියේනේ. ඊන පේන්නෙත් එහෙම නේද මං කියන්නේ. දේව ආලෝක පේන්නෙත් මාරයනේ නේද? දෙවියෙක් ආව මධ්‍යම රාත්‍රියේ. ආලෝකයේ විහිදුවගෙන ආවයි කියලා කියනවා. එතකොට මේ දෙවියෝ ඇවිල්ලා ඇහුවේ දෙවියොන්ට තියෙන ප්‍රශ්න නෙමෙයිනේ අහලා තියෙන්නේ. දැන් ඔය සංයුත්නිකා ජටා සූත්‍රයේ වගේ දේවල් වලදී දෙවියෙක් ඇවිල්ලා අහන්නේ අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා. කියන්නේ මේ මිනිස් ලෝව පුජ්‍යල සහ සමාජ වශයෙන් තියෙන ගැටලු සම්බන්ධවනේ. ඒකෙන් මිදෙන්න කවුද සමත් වෙන්නේ කිය. දැන් දේව සභාවේ ප්‍රශ්න එකකවත් නැහැ ඉදිරිපත් කරලා. අපේ සභාවේ මේ දේව සභාවේ මේ සම්මන්ත්‍රණය මෙහෙම ප්‍රශ්නයක් ආවා. අපේ මෙහෙම මේ කියන්නේ පත් වෙන ආහාර දැන් දෙවියෝ එහෙමනේ. සමහරු ඒ කියන්නේ උපපාතිකව ඊළඟට ප්‍රීති බක්ඛා භවිස්සති ප්‍රීතිය භාවයේ ප්‍රීතිය අහෝසි ඉල්ලා ගිහිලා තියෙනවා. දේව සභාවේ ප්‍රශ්න නෙමෙයි මේ දේව කියන මේවායක ඇතුළේ concept එක ඇතුළේ අහලා තියෙන්නේ මනුස්ස ජීවිතයේ තියෙන ප්‍රශ්න. දැන් මහා මංගල සූත්‍රයේදීත් එහෙමනේ තියෙන්නේ. මංගල සූත්‍රය යන සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය මංගල කාරණා 38ක් අහන්නේ. එතකොට පළවෙනි එක තමයි අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. කියන්නේ බාලයෝ ආශ්‍රය කරන්නව ප්‍රඥාවන්තයෝද. ඉතින් සමාජානුයෝජනයේ පළවෙනි concept එක වෙනවා. නරක මිතුරු ආශ්‍රය කරොත් මොකද වෙන්නේ? ජීවිතේ විනාශයිනේ. ඉතින් කල්පනා කරලා බලන්න දෙවියෝ ඇවිල්ලා ඇහුවේ දෙවියන්ගේ ප්‍රශ්න නෙවෙයිනේ. ඒගොල්ලෝ ඇහුවේ මිනිස්සුන් තියෙන ප්‍රශ්න. එතකොට අපිට මේ ಭಾರತೀಯ කතා කලාවේ මේ දේව කියන සංකල්පය ගොඩ නැගුවේ කතාව ඇහුම්කන් දෙන්නාට වඩාත් ඒ කියන්නේ සිත් වදින ආකාරයට ඉදිරිපත් කිරීමටද කියන මේවාගෙන අපිට එන මේවා කියන්නේ විමර්ශනය කරද්දී එන මේවා. මොකද අපි දන්නවා අපේ පැරණි කතා කලාව පටාගෙන once upon a time කියලා ඉංග්‍රීසියෙන් කියනවා. පොදුවේ කතා කලාව වෙන මේවාක තමයි එකෝමත් එක රටක එකෝමත් එක කාලයක කියලා තමයි අපි කතා කියන්නේ. ඒක තමයි පැරැන්නෝ. ඒ කියන්නේ ටීවී රේඩියෝ තිබ්බේ නැති කාලේ තමන්ගේ ළමා ලපටීන්ට හැමෝටම ඒගොල්ලෝ කතා කියපු විදිය. ඒකනේ අතන තියෙන්නේ. මා විසින් මෙසේ අසන්නලදී කියලා. කියන්නේ අහපු දෙයක් කියනවා. එහෙම දෙවියෙක් ආවා මෙයා මෙහෙම ප්‍රශ්නයක් කරා. ඒ තමයි මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන සාහිත්‍ය කොටස. ධර්මයේ තියෙන්නේ ඊට පස්සේ. දැන් අපේ වෙලා තියෙන්නේ සාහිත්‍ය කොටසත් ඇත්තක් කියලා මේවා කරගෙන යනවා. ඊළඟ දැන් ඔය පරිනිර්වාණ සූත්‍රයේ තියෙන මේක තමයි මේ වික්ෂුන් වහන්සේලාට අර ලිච්ඡවි කුමාරවරු වෙද්දින් බුදුහාඳුරෝ කියනවා මේ තාවතින්සේ දෙවියෝ දැකලා නැත්තම් මෙන්න මේ ලිච්ඡවි කුමාරවරු බලන්න කියලා. තවතිසාවේ දෙවිවරු දැකලා නැත්තම් මේ ලිච්ඡවි කුමාරවරු බලන්න මෙන්න මේ වගේ කියලා. දැන් දෙවියන්ට රූපයක් නැත්තම් රූපණය දුන්නේ අර. එතකොට ලිච්ඡවි කුමාරවරු කියන්නේ හොඳට කියන්නේ කාලා බීලා මදුපානෝත්සව පවත්තලා උපරිම සැපෙන් හිටපු පිරිසක් තමයි ලිච්ඡවි. ඒකම තමයි ඒගොල්ලන්ගේ පාස පිරීමට හේතුනේ. එතකොට අපිට මේ වෙනව නේද අර කියන්නේ සුචරිතවාදී දෙවිවරුන් එන අරුබුදයක් කරන්නේ. කියන්නේ මේ ලෞකිකවාදී පුද්ගලයෝ පිරිසකට දෙවියෝ මේව කරන්නේ. ඒ නිසා දේවත්වය කියන එකම තම තමන්ගේ සංකල්ප වලින් සම්මුතියට අනුව පිළිගන්න වෙලා තියෙනවා. කවුද දෙවියෝ දැක්කේ? දැන් මේ අපේ වෙලා තියෙන දේව නිර්මාණ බලන්න දැන් උතුරු ඉන්දිය දෙවිවරු ලස්සනයි.
දකුණු ඉන්දිය දෙවිවරු අතිශය රෞද්‍ර ඉතා භයානක කඩුපුළු අරගෙන දිව දාගෙන ඉන්න කට්ටිය. දැන් ලංකාවෙත් එහෙමනේ. දැන් ලංකාවට ඒ දේව මණ්ඩලනේ ආදේශ වෙලා තියෙන්නේ. හැබැයි උතුරු ඉන්දිය දෙවිවරු බලන්නකො ලස්සනයි. අර අත් පොඩ්ඩක් දෙකක් තුනක් වැඩි වුණාට ලස්සනයි නේ ඒගොල්ලෝ. එතකොට බලන්න දැන් ආර්ය ජනතාවගේ දෙවිවරුනේ ආර්යයන්ගේ දෙවිවරු. ආර්යෝ කියන්නේ බොහොම ශරීර සම්පන්න හොඳ උසමහත ශරීරනේ උතුරු ඉන්දියාවේ. අදටත් මිනිස්සු ලස්සනයිනේ ටික. දකුණු ඉන්දියාවේ මිනිස්සු කියන්නේ කළු පාට වෙන මේව එකක් තියෙනවා. මේ මොඩල් එකටම තමයි දේව සංකල්පත් ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අර සිනෝෆානස් කියපු කතාව ඇත්තක් වෙනවා. එයා කිව්වට මේ දෙවිවරු හදන්නේ මිනිස්සුන්ගේ තම තමන්ගේ ඇහැට පේන තම තමන් සංජානනය කරන පුජ්‍යල රූප වලට අනුරූපව කියලා. දැන් ග්‍රීක දේව මණ්ඩල ඔලිම්පියාවේ දේව මණ්ඩලය එහෙම හැදුවේ. ඊළඟට සක්‍රයාගේ දේව මණ්ඩලය එහෙම තියෙනවා. දැන් සක්‍ර දේව මණ්ඩලය මේව කරන්න පර්සියාවේ සරතුස්තා ආගම් බලපෑවයි කියලා කියනවා. තව හොඳම කතාවක් තියෙනවා මේ දෙවියෝ සම්බන්ධව ප්‍රවාදය පිටකයට ස්ථවරයන් එකතු කරායි කියන්න තව හොඳ සාධකයක් තමයි පරිනිර්වාණ සූත්‍රයේ. බුදුමා දන්නා පරිනිර්වාණ බුදුහාමුදුරුවෝගේ ආදානය සම්බන්ධව මල්ලයයි මේ ස්ථවරයන් අතරයි මතවාදී මේ අරුබුදයක් ආවා. එතකොට ඒකෙදී මේ මල්ලයන්ගේ සමහර අය කැමති වුණේ නැහැ බුද්ධ ශරීරය අර නගරෙ මැදින් අරන් යනවට. එතකොට ඒකෙදී මේ ස්ථවරයන් වහන්සේලා අර මල්ල මතය මල්ල රජදරුවන්ගේ මතය කොහොමරි තර්ක කරලා එතන කඩන්න ඇති. හැබැයි මේ පරිනිර්වාණ සූත්‍රය ලියපු කෙනා ඒකට දැන් මොකද දෙවියෝ ඇවිල්ලා මල්ල මතයට මල්ල රජදරුවන්ගේ මතයට විරුද්ධ වුණා කියන්නේ. සහෝය උපවත්තන සල්ලු වෙනේ ඕක ගද්දිත් උතනත් මොකක් හරි ක්ලෑෂ් එකක් වෙලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඒක ඇත්තක්ද බොරුවක්ද කියන්නේ. එහෙම. එතකොට මේ මල්ල රජදරුවෝ මේ එතන ඝට්ටනයක් ඇවිල්ලා තියෙනවා. ඊපස්සේ කොහොම හරි අර දෙවියෝ කිව්ව නිසා මේ මල්ලියොත් එකට එකඟ වෙලා ස්ථවරයන් වහන්සේලාට සහ දෙවියන්ට අනුකූලව අවසන් කටයුතු කරායි කියන කාරණාවත් පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවනේ. එතකොට අර වාදේ ආවන් පස්සේ තේරෙනවානේ මේ ඝට්ටනය මේ කාරණාව පරිනිර්වාණ සූත්‍රයේ තියෙන මේ කාරණාව විමර්ශනාත්මකව පරේෂණ කෘතියක් හැටියට ලියවලා තියෙනවා පාතිකම ඥානාරාම හඳුරු පරිනිර්වාණයට පසු සියවස් 3ක් කියලා. ඒකෙදි තේරෙනවා ඔය අපි ඔය ගෙවල් ආරක්ෂා කරන්න අර ඊටු දෙවියෝ අරව මේව සංකල්ප කොහොමද ආවේ කියලා. දැන් පාටලිපුත්‍රයට දෙවියෝ වැඩියයි කියනවනේ. නගර ආරක්ෂක මේ ඇටියට. එතකොට මේ සංකල්ප ප්‍රවාද ආවේ කොහොමද කියලා. ඔය දේව කතා බ්‍රහ්ම කතා සියල්ල දැන් බ්‍රහ්මයෝ හිටියේ Hindu බ්‍රාහ්මණ දර්ශනයනේ. දැන් මහා බ්‍රහ්මයා කියන්නේ කවුද? ලෝකේ වර්ණ භේදය ඇති කරපු කෙනානේ. බ්‍රහ්මයාගේ මුකින් තමයි මනුෂ්‍ය වර්ගයා බිහි වුණේ කියන කාරණාව කියන්නේ. මහා බ්‍රහ්මයාගේ කටින් බමුණොත්, උරපතු වලින් ශාස්ත්‍රියොත්, කලාව වලින් වෛශ්‍යයොත්, යටිපතුලෙන් ශුද්‍රයොත් බිහි වුණායි කියන කාරණාව. දැන් මේ නියම කතාවක් තියෙනවා මේ මහා වග්ගපාළියේ. බුදුරජාණන් වහන්සේ මේ බණ කියන්න යන්න ලෑස්ති වෙද්දී විතර්කයක් ආවයි කියලා බුදුහාමුදුරන්ට මේ මේ අවබෝධ කරගත්ත ධර්මයේ ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මය සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන්කම තියනවාද කියලා. ඒකට කියනවානේ අර මහා බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වයි කියලා මේ නෑ මේ යන්නයි කියලා. එන්නේ අර සම්තිසත්තා අපරජක්ක ජාතික අස්සවනතා ධම්මස පරියාපරන්ති කියන්නේ අල්ප රජස් තියෙන කෙලස් තියෙන සත්වයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ගැලවීම පිණිස මේ ධර්මය දේශනා කරන්නේ. එතකොට එතන බ්‍රහ්මයා එනවා. මහා බ්‍රහ්මයා ගොඩක් තැන්වල සූත්‍රවල අරන් තියෙනවනේ. ඉතින් තේරෙන්නේ නැද්ද අර Hindu මේවල ඉන්න මහා බ්‍රහ්මයා ඔය නිකන් මේ බුදුහාමුදුරුවන්ටත් පොඩ්ඩක් දැන් බුදුහාමුදුරුවන්ගේ තියෙනවනේ අර බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව කියලා. ඒක බුදුහාමුදුරුවෝ අංක 1 වෙනවා. අංක 1 වෙනවා. අනිත් අය හැම වෙලාවෙම බුදුහාමුදුරුවන්ට අංක 2 වෙලා තමයි පවතින්න සිද්ධ වෙන්නේ. ඒකයි මම කිව්වේ ඒ කියන්නේ ත්‍රිපිටකය කියන එකේ කතිකාව අරන් ආවේ සමකාලීන වෙනත් දර්ශනවාදයන් වල එන සමහර කාරණාවන් වලටත් ඒ කියන්නේ අභියෝග වලටත් උත්තර දීගෙන තමයි මේ ත්‍රිපිටක සාහිත්‍ය ප්‍රවාහය අරන් ආවේ. ඒකෙන් තමයි මම කියන්නේ අන්න ඒ ප්‍රවාද අයින් කරාපුවන් පස්සේ අපිට ධර්මයේ කියන එක සාහිත්‍යයෙන් කරපස්සේ ධර්මයේ පැහැදිලි වෙනවා. අද වෙලා තියෙන හරියන්න බ්‍රහ්මෙක් ආවා. උඩින් ආවා බිමින් ආවා මෙහෙම කිව්වයි කියන්නේ.